සුබ අලුත් අවුරුද්දක් වේවා. කොහොමද ඔයාට? ඔන්න ඉතින් අපි 2026ටත් ආවා. අලුත් අවුරුද්දක්, අලුත් බලාපොරොත්තු, නැවුම් සිතුවිලි එක්ක ඔයා මේ අවුරුද්දට එන්න ඇති. එහෙමත් නැත්නම් තවත් කොට්ටාසයක් ඉන්නවා අලුත් අවුරුද්දක් කියලා කිසිම විදිහකින් අලුත් ඒ නැවුම් හැඟීමක් එන්නේ නැති ඔටෝ පයිලට් මෝඩ් එකෙන්ම පළවෙනිදට ඇහැරෙන. මම කියන්නේ එහෙම වෙන්න එපා. ඔයාගේ ජීවිතය එහෙම ඔටෝ පයිලට් මෝඩ් එකකින් කාලය නාස්ති කරන්නවත්, ඔහේ ජීවිතේ ගලාගෙන යන දෙන්නවත් නොවටිනා දෙයක් නෙවෙයි. අපි හැමෝගෙම ජීවිත වටිනවා සහ අපි හැමෝටම අපිට ආවේනික වෙච්ච ටයිම් ලයින් එකක් තියෙනවා. කාල පරිච්ඡේදයක්. ඒ කාල පරිච්ඡේදය ඇතුළත අපි හැමෝටම ලැබීම් නොලැබීම් වෙනස්. හැබැයි එහෙමයි කියලා අපි අත් දෙක බැඳගෙන වෙන දෙයක් වෙච්චාවේ කියලා බලාගෙන හිටියොත් අපිට කිසි දෙයක් ළඟා කරගන්න බෑ. මම කියන්නේ මේ යන රැට් රේස් එක දිගටම දුවන්න කියලා නන් නෙවෙයි. ලෝකය එක හැල්මේ මොකද්දෝ දෙයක් පිටිපස්සේ දුවන වගේ ගතියක් තියෙනවා. ජීවිතේ තරංගයක් තියෙන්න ඕනේ ඊයේ හිටපු ඔයත් එක්ක මිසක් වෙන කාත් එක්කවත් නෙවෙයි. ඇත්තටම ජීවිතේ තරංගයක් විදිහට දකින්න නැති මිනිස්සු හරි සතුටින් සැහැල්ලුවෙන් තමන්ගේ කාලය ගත කරනවා. ජීවිතය ඇත්තටම ජීවත් වෙනවා. මටත් ඕනේ ඔයා එහෙම කෙනෙක් වෙනවා බලන්න. මේ වීඩියෝ එක ගොඩක් දෙනෙක් අහන එකක් නැති වෙයි. මම සාමාන්‍යයෙන් ඔයාට වීඩියෝස් ගේන්නේ වීඩියෝස් කිව්වට බලන දෙයකට වඩා ගොඩක්ම අහන දෙයකට. ඉතින් ඔයාට ඔයාගේ වැඩක් කරන ගමන් හරි, උදේ නැගිට්ටට පස්සේ තේ හදන ගමන් හරි, නැත්තම් නිින්දට යන්න කලින් හරි මිනිත්තු 5ක් 10ක් හරි අරගෙන මාව අහන්න පුළුවන්. ජීවිතය සංකීර්ණ කරගන්න නැතුව ලැබිලා තියෙන මේ වටිනා ජීවිතෙන් ඔයාට ඔටෝ පයිලට් මෝඩ් එකෙන් මිදිලා ඔයාගේ ඩ්‍රීම් සෙල්ෆ් එකට, ඔයාගේ සිහින යථාර්ථයට යන්න පුළුවන් වෙන විදිහට මන් මගේ පොඩ්කාස්ට් වලින් පුළුවන් තරම් ඔයාගේ ජීවිතයට දශමයක් හරි ගෙනත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාත් එක්ක රැඳෙන ඔයාට, මාව අහන ඔයාට ස්තුතියි. මේ අවුරුද්දට මේ ප්‍රාර්ථනාවත් එක්ක ඉස්සරහට යමු. දිගටම මම ඉන්න ඔයත් එක්ක. ඔයා තනි වෙලා නැහැ. අන්තිමට කියන්න ඕනේ ඔයා හිතනට වඩා ඔයා ශක්තිමත් පුද්ගලයෙක් කියලා. ගිහින් එන්නම්.